විදිහට දන් වැලක් එල්ලලා තියෙනවා. සමහර වාහනවල, කාර්වල, බඩු පටවල ලොකු ට්‍රක්වල අපි දැකලා තියෙනවා මේ විදිහට දන් වැලක් එල්ලලා තියෙනවා කියලා. හැබැයි මෙහෙම දන් වැලක් එල්ලලා තිබුණාට ඇයි මේ දන් වැලක් එල්ලලා තියෙන්නේ කියලා අපි ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් මේකට උත්තරේ 7 වසර විද්‍යාව පොතේ තියෙනවා. 7 වසර විද්‍යාව ස්ථಿತಿ විද්‍යුතය පාඩම කරනකොට ඔයගොල්ලොන්ට මේක දැනගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් එහෙම දෙයක් දැනගත්තේ නැත්නම් කියලා දුන්නේ නැත්නම් දුක් වෙන්න එපා. අද මම කියලා දෙන්නම්. එහෙම වෙන්නේ කොහොමද කියන එක. හරි. අපි දන්නවා හැමෝම මොකක්ද ස්ථಿತಿ විද්‍යුතය කියලා කියන්නේ? ස්ථಿತಿ විද්‍යුතය කියලා කියන්නේ විලියම් ගිල්බර්ට් කියන විද්‍යාඥයා හොයාගත්ත සංසිද්ධියක්. ඒතර එයා කිව්වේ පදාර්ථ දෙකක එකිනෙක පිරිමැදීමෙන් එක පදාර්ථයක් ධන විදියට ආරෝපණය වෙනවා අනෙක් පදාර්ථය ඍණ විදියට ආරෝපණය වෙනවා. එතකොට ධන විදියට ආරෝපණය වෙන්නේ පදාර්ථයෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා ගිහිල්ලා ඍණ විදියට ආරෝපණය වෙන්නේ පදාර්ථයට ඉලෙක්ට්‍රෝන ලැබිලා. එතකොට වස්තුන් දෙකක් පිරිමැදීමෙන් ඕනම අවස්ථාවක ස්ථಿತಿ විද්‍යුතය කියන සංසිද්ධිය සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ස්ථಿತಿ විද්‍යුතයෙන් ආරෝපණය වෙච්ච වස්තු දෙකක් හැමතිස්සෙම බලන්නේ ධන විදියට ආරෝපණය වෙච්ච වස්තුවක් නම් එයා හැමතිස්සෙම බලන්නේ ඉලෙක්ට්‍රෝන ටිකක් කොහෙන් හරි අරගෙන ආපහු හිටපු තත්ත්වයටපත් වෙන. ඒ කියන්නේ අජීවී තත්ත්වයට එහෙම නැත්නම් නියුට්‍රල් පොසිෂන් එකට එන්න තමයි ආ බලන්නේ. ඍණ විදියට ආරෝපණය වෙච්ච වස්තුවකුත් බලන්නේ වැඩිපුර තියෙන ඉලෙක්ට්‍රෝන ටික කාට හරි දීලා ආපහු හිටපු තත්ත්වයට ඒ කියන්නේ නියුට්‍රල් ස්ටේට් එකට එන්න. එතකොට ස්ථಿತಿ විද්‍යුතයේදී වෙන්නේ ඔය වැඩේ තමයි. එතකොට ස්ටැටික් ඉලෙක්ට්‍රිකල් ෂොක් කියලා අපි කියන්නේ ඔන්න ඔය ක්‍රියාවලියට. එතකොට අකුණු වෙන්නේ ඔය ක්‍රියාවලිය. එතකොට වෙන්නේ මොකක්ද? දැන් කිසි පදාර්ථයක් අධික විදිහට ආරෝපණය වෙලා තියෙනවා නම් අපි හිතමු එයා ආරෝපණය වෙලා තියෙන්නේ ඍණ විදිහට කියලා. එහෙමනම් එයා ගාව තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අතිශය විශාලයි. එතකොට එයා හැමතිස්සෙම බලාගෙන ඉන්නේ මොකක් හරි ක්‍රමවේදයකින් අර වැඩිපුර තියෙන ඉලෙක්ට්‍රෝන ටික එළියට දාලා හිටපු තත්ත්වයට යන්න. ඉතින් ඒ සඳහා ඒගොල්ලොන්ට තියෙන ලේසිම ක්‍රමය තමයි ඒ ඉලෙක්ට්‍රෝන ටික මොකක් හරි පාරක් හොයාගෙන පොළවට යවන එක. එහෙම නැත්නම් භූගත කරන එක. එතකොට ඒක තමයි ඒගොල්ලොන්ට කරගන්න ඕන. ඉතින් අධික ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් මාර්ගයක් කරා ක්ෂණිකව ගමන් කිරීමෙන් ඉලෙක්ට්‍රිකල් ෂොක් එකක් එන්න පුළුවන්. අපි ඔකට කියනවා ඩිස්චාර්ජ් වුණා කියලා. එහෙම නැත්නම් අපි කියනවා ආරෝපණ විසර්ජනය වුණා කියලා. මොකද අපි කියන්නේ එක්කෝ ඩිස්චාර්ජ්. එහෙම නැත්නම් අපි කියනවා මේකට සිංහලෙන් ආරෝපණයන් විසර්ජනය වුණා කියලා. ඉතින් මේ මූල ධර්මයේ භාවිතා කරලා තමයි ගොඩාක් විද්‍යුත් පරිපථවල භාවිතා කරන ධාරිත්‍රක එහෙම නැත්නම් කන්ඩෙන්සර් හදලා තියෙන්නේ. ඒතර අපි දැකලා තියෙනවා පරිපථය ලොකු වෙන්න පොඩි වෙන්න ධාරිත්‍රකයේ ප්‍රමාණයත් මොකද වෙන්නේ? ලොකු පොඩි වෙනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝගේ ෆෝන් චාර්ජර් එකක් ගත්තොත් වගේ පොඩි පරිපථයක් ගත්තොත් ඒ වගේ තියෙන්නේ පොඩි ධාරිත්‍රක. ඊළඟට ලොකු වතුර මෝටර්, ඊළඟට වී අඹරන මැෂින්ස් ඒ වගේ තියෙනවා. අපි දැකලා තියෙනවා පත ධාරිත්‍රක. ඒවා හෙන්න ලොකු ධාරිත්‍රක. එතකොට මේ ධාරිත්‍රක ක්‍රියා කරන්නේ ඔන්න ඔය ක්‍රියාවලිය භාවිතා කරලා. හරි. දැන් අපි කතාවට බැස්සුත් එමේ ඇයි මෙහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්? හරි. මම ඒක මෙහෙම පැහැදිලි කරන්නම්. අපි හිතමු මෙන්න තියෙනවා මගේ වාහනය. මේ තියෙන්නේ මගේ කාර් එක. මෙන්න තියෙනවා මගේ කාර් එක. දැන් මේ කාර් එකේ මම ගමනක් යනකොට මේ ටයර් පොළවත් එක්ක මොකද වෙන්නේ? ස්පර්ශ වෙනවා. පොළවත් එක්ක ස්පර්ශ වෙනවා. මේ ටයර් පොළවත් එක්ක ස්පර්ශ වෙනවා. ටයර් හතරම පොළවත් එක්ක ස්පර්ශ වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ පොළවත් මේ ටයර් මේ හදලා තියෙන අමුද්‍රව්‍ය පදාර්ථ එකිනෙක මොකද වෙන්නේ? ස්පර්ශ වීමක් සිද්ධ වෙනවා. ස්පර්ශ වෙනවා. එතකොට මේ ටයර් තුල ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ඇති වෙන්න පුළුවන්. ඊළඟට මේ වාහනේ යනකොට වාතය ඇවිල්ලා මේ ලෝහ තහඩු වල ස්පර්ශ වීම සිද්ධ වෙනවා. වාතය මේ වගේ වාතය මේකේ ස්පර්ශ වෙනවා. ඊළඟට මේ වීදුරු වල ස්පර්ශ වෙනවා. එතකොටත් සිද්ධ වෙන්නේ ස්පර්ශයක්. එහෙනම් එතනදී ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ වාහනේ ගමන් කරන කට්ටියට ඒක ලොකු අවදානමක් වෙනවා. ඉතින් ඒ වැඩේ වළක්වා ගන්න තමයි මෙන්න මේ විදිහට දන් වැලක් හදලා තියෙන්නේ. එතකොට මේ වාහනේ ඇති වෙච්ච ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ධන වේවා ඍණ වේවා ඕන එකක් මොකද වෙන්න පුළුවන්?
මේකේ ඇති වෙන ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ මේකේ ඇති වෙන ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ මෙන්න මේ දන්වැල හරහා භූගත වෙන්න පුළුවන්. ඉතින් මේක හරහා භූගත වුණාම මේ වාහනය තුල ගමන් කරන පැසෙන්ජර්ස්ලට මගින්ද කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය අපි සමහර වෙලාවට දැකලා තියෙනවා පෙට්‍රල් ෂෙඩ් වල පෙට්‍රල් ගහන්න ගියාම වාහන හිටපු ගමන් ගිනි ගන්නවා. ඊළඟට අපි අහලා තියෙනවා මේ ඊයේ පෙරේද අපි නිවුස් එකක් ඇහුවා අධිවේගී මාර්ගවල ගමන් කරනකොට වාහන හිටපු ගමන් ගිනි ගන්න පටන් ගන්නවා. එතකොට එහෙම දේවල් වෙන්න ගොඩාක් ඉඩකඩ තියෙනවා. සමහර වෙලාවට විද්‍යුත් පරිපථවල ප්‍රශ්න වෙන්න පුළුවන්. සමහර වෙලාවට බොහෝ වෙලාවට වෙන්න පුළුවන් වෙන්නේ ස්ටැටික් ඉලෙක්ට්‍රිකල් ෂොක් එකකින්. මොකද වාහනයේ පෙට්‍රල් ටැංකිය තියෙනවා මෙන්න මේ හරිය. අපි දන්නා පෙට්‍රල් කියලා එකක් ඉතාමත්ම වේගයෙන් ගිනි ගන්න සුළු ද්‍රව්‍යයක්. ඉතින් මේ හරියේ තියෙන පෙට්‍රල් ටැංකියට මේ ආරෝපණ ටික ගියපු ගමන් මෙතනට ඩිස්චාර්ජ් වුණ ගමන් මෙයාට ගිනි ගන්න ඕන තරම ශක්තිය ලැබෙනවා වාහනේ ගිනි ගන්න පටන් ගන්නවා. ඉතින් එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් වෙලාවට සේෆ්ටි ෆීචර් එකක් විදිහට තමයි ඔය විදිහට ඔය ගොඩාක් වෙලාවට දුර දුවන වාහන වලට ඔය විදිහ දන්වැලක් පාවිච්චි කරන්නේ. අපි ඒකට කියනවා ඇන්ටි ස්ටැටික් චේන් එකක්. එහෙම නැත්නම් ස්ට්‍රිප් එකක් කියන්නේ. හරි. මම මේක තවත් තේරුම් කරලා දෙන්න ඔයගොල්ලන්ට විශේෂ වීඩියෝ එකක් පෙන්නන්නම්. මේක මට අහම්බෙන් හම්බෙච්ච වීඩියෝ එකක්. මේක මම හිතන්නේ චීනයේ වෙච්ච සිදුවීමක්. මේකේ අපිට හොඳට බලා ගන්න පුළුවන් ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි එක හින්දා වෙච්ච අකරතැබ්බයක්. ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි එක හින්දා වෙච්ච අකරතැබ්බ. මේ බලන්න මේක වෙලා තියෙන දේ. මේ වීඩියෝ එක ගැන අවධානයෙන් බලාගෙන ඉන්න. මොකද උනේ? මොකද එතන උනේ? එතන උනේ ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි ෂොක් එකක් තමයි එතන උනේ. මොකද මේ මිනිස්සයා පොලිතින් එක තමයි හිටියේ. ගබඩ ගමනට යන්න කලින් මේ බලන්න. එයා පොලිතින් උඩ තමයි හිටියේ. පොළොවත් එක්ක ස්පර්ශ වෙලා හිටියේ නෑ එයා. මෙයා කිසි ප්‍රශ්නයක් නෑ. මෙයා බිම හිටපු කෙනා. ඉතින් මෙයා බැස්සා. මෙයා මේ පොලිතින් එක්ක උඩ හිටගෙන හිටපු හින්දා මම හිතන්නේ ගැස්සිලා මොනවා හරි වෙලා ස්පර්ශ වෙලා මේවා චාර්ජ් වෙන්න පටන් ගත්තා. එතකොට මිනිස්සයා එක විදිහකට ආරෝපණය වුණා. ඇතුලේ තියෙන පදාර්ථ එහෙම නැත්නම් පොලිතින් ටික වෙන විදිහකට ආරෝපණය වුණා. එක්ක දාන විදිහට හොරින් දෙක එකක් වෙන්න පුළුවන්. ඉතින් මෙයා බිම තිබ්බ ගමන් මෙයා කකුල බිමට තිබ්බ ගමන් මොකද උනේ? මෙයා ගාව තියෙන ආරෝපණ ටික විසර්ජනය වෙන්න පටන් ගත්තා. ඒ වගේම මං හිතන්නේ මේ වාහනේ ඇතුලේ අර ගමන් කිරීම හින්දා වාහනයත් අර පොලිතිනුත් එක්ක ස්පර්ශ වෙලා වාහනයත් මං හිතන්නේ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණය වෙන්නේ නැති. එහෙම වුණාට පස්සේ ආරෝපණ දෙක එකට එකතු වුණා. අර අඩිය තියපු ගමන් විසර්ජනය වීමක් එහෙම නැත්නම් ඩිස්චාර්ජ් වීමක් සිද්ධ වුණා. ඉතින් වාහනය ගිනි ගත්තා. බලන්න මේ වීඩියෝ හොඳට බලන්න. මෙයා අඩිය තියනකොටම තමයි ගිනි ගන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ මෙයාගේ ඇඟේ තිබුණ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ වලින් තමයි ඉන්න හතකත්තේ. දැක්කනේ? මෙයා අඩිය තියපු ගමන් තමයි වැඩි පටන් ගත්තේ.